තත්පර හැටින් සුවපත් හිටක්. මීඋන ගැන මිත්‍යාවට විද්‍යාවෙන් උත්තර. මීඋන කියන්නේ තරමක් දුර්ලභ රෝගයක් කියලා මිනිස්සු විශ්වාස කරනවා. මේක ඇත්තක්ද? නෑ. ඇත්තටම ඩෙංගු ඇරුණම දෙවනියට වැඩිම රෝගීන් වාර්තා වන බෝවන රෝගය මීඋනයි. මීඋන කියන්නේ වැඩිය ගණන් ගන්න ඕන නැති සාමාන්‍ය රෝගයක්ද? කොහෙත්ම නෑ. નિયમિત කාලයේදී ප්‍රතිකාර නොකළොත් අපේ ජීවිතය පවා උදුරා ගන්න සමත් රෝගයක්. මීඋන කියන්නේ ගම්වල ගොවියන්ට පමණක් හැදෙන රෝගයක් කියලා. ගම නගරය කියලා වෙනසක් නෑ. අපිරිසිදු ජලයට ගම් වතුර වලට නිරාවරණය වන ඕනම පුද්ගලයෙකුට මීඋන සෑදීමේ අවදානමක් තියෙනවා. මීඋන බෝ වෙන්නේ මීයන්ගෙන් විතරද? නෑ. මීයන්ගෙන් වගේම හරක්, ඌරන්, එළුවන්, වනසත්වයන් සහ ගෙදර ඇති කරන බල්ලා, පූසා වගේ සතුන්ගෙන් පවා බෝ වෙන්න පුරුවන්. මීඋන කෙලින්ම සතෙක්ගෙන් මිනිහට බෝ වෙනවද? නෑ. බොහෝ විට මීඋන බෝ වෙන්නේ වක්‍රාකාරව. ලෙප්ටොස්පයිරා කියන බැක්ටීරියාව ආසාදිත සත්ව මූත්‍රා ජලය සමග මුසු වී මිනිසාගේ ශරීරයේ කැපුම් තුවාලයක් හරහා ඇඟට ඇතුළු වීමෙනුයි. තත්පර හැටින් සුවපත් හිටක්.